ඔබ ආදරය කරන්න. එතකොට ලෝකෙ දිනුව හැකියි. කූටි කාලේ ඉඳලා මරණය දක්වාම ආදරය සුන්දර වචනයක්. ප්‍රේමය සුන්දර වචනයක්. ජීවිතය තුළ පවුල තුළ රඳවාගත යුතු වචනයක්. ඒ උතුම් මෛත්‍රියේ බලයෙන් තමා සියලු දෙනාට ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන වස්තුව ගන්න පුළුවන් වෙන්නේ. පින්නතුනි, හැමෝටම ඕන සොඳුරු වචනයක් තමයි මෛත්‍රී. වෛරය නැති කරලා දාන්න. මෛත්‍රිය නොවඩා වෛර කිරීමේ ආදීනවේ ප්‍රතිඵලය මෙලොවත් පරලොවත් මොකද වෙන්නේ? මෙලොව ජීවිතේ සතුරෝ බිහි වෙනවා. වෛරක්කාරයාට සතුරු බිහි වෙනවා. රිදවන්න මොකද වෙන්නේ? සතුරු පිරිස වැඩි වෙනවා.